සුන්තිය කළා. ඊළඟ අඟුරු කපල තිබ්බා.
පස්සේ පොඩ කාලයකට පස්සේ හරියාකාරයකාර ගුණිට වඩින්න හම්බුණා මෑණියනේ. මතු බුද්ධ වෙනවා සත්‍යයි. මේ මෑණියනේ. එහෙනම් ඉතින් අවසර ලබාගෙන නේද? හරියාකාරයකාර චේන්නා උදොසමාලා කැඹුරුමාලා හරියාකාර ඉරමාලා හරියාකාර කපන්න ඕන මෑණියනේ. අහු කදුරු හරියාකාර කැපෙන්න ඕන මෑණියනේ. කොල්ලට එකනස්ති ගෙඩිතුරක කැපෙන්න ඕනි කියනවා. හරියාකාරයේ දේවල් දෙන්න ඕනි කියන බලගතු ඉරයක් දාලා තියෙනවා. මොනවද මෑණියනේ? වැඩි කාලයක් නෑ කියනවා. මේ මෑත් එක දාලා තියෙනවා කියනවා. එන්නද මෑණියනේ? එහෙම තමයි කියනවා. හරියාකාරෝ නෙච්චාවෙන් බලපන් පුතේ. මුනි ඉර බන්දන ආතාලේ ඉර පාතාලේ ඉර තියනවද කියලා. අවසර මෑණියනේ. ඉර බන්දන නෑ කියනවා. දරුවට හිරි අහු කදුරු කපන්න කියනවා. අහු අත්තර මාලාව තියනවද පුතේ ගෙනාපුවා? වැඩි කාලෙ සීමා නෑ කියනවා මෑණියනේ. අහු කපන්න ඉක්මනට කියනවා. හරියාකාරව ඉන්නවා මෑණියනේ. මෑණියන්ට හරි මෑණියනේ. ටික දරුවට කියන්න ඕනේ. කියන්නේ මෑණියනේ සුරාව නෑ කියනවා. හොඳයි. එන්නද මෑණියනේ? හොඳයි. මෙතන පටන් ගන්නකොට නෑ මෑණියනේ. ඉතින් විදිහට ලස්සන පින්වන්තෝ ඒ කියන්නේ මෑණියනේ දරුවා. ඒක මෑණියෝ දන්නවනේ. නේද මෑණියනේ? මෑත කියනනම් තව මෑණියනේ මේ අලසකම් ඒ කියන්නේ කම්මැලිකම් යහන් වලට එන්න අකමැතිකම් නේද? එන්නේ ඇවිදින ගැටි නේද මෑණියනේ? ඒ දේවල් ඒ විදිහට දෙවුවා වුණා මෑණියනේ නේද? ඒ කියන්නේ මෑණියනේ ඥාති විතර තාන්ති වැඩි මෑණියනේ ඒ දේවල් ඒ විදිහට එනවා මෑණියනේ. එන්නද මෑණියනේ? ඉතින් අවසර නෑ මෑණියනේ. මුදින්ද අවසර නෑ මෑණියනේ. ඔබ වහන්සේට දරුවට මේ සියලු කටයුතු වලට වැඩ කටයුතු සහ සම්බන්ධ වෙලා කරන්න නෑ නෑ. හරි වෙන්න අවසර. වැඩ කටයුතු ටික කරන්න සම්බන්ධ කරගන්නේ. දරුවට හයියක් ශක්තියක් ඕනනේ. මේ ගැන පොඩි හරි පළපුරුද්ද කියන එක කියන්න නේද නෑ. එහෙමයි. ඒ කියන්නේ මේ කොල්ල නම් හොඳට කැල්ල පොඩි වෙලා ඉන්නේ. එන්නද නේද? කොයි කොල්ලද? මගේ දරුවා. දරුවා. මේව ගැටි දරුවා. හොඳට මේ දේවල් වලින් කැල්ල පොඩි වෙලා ඉන්නේ. එහෙමයි. එන්නද නේද? ඒකින්ද මුට අපි කියන දේ ඉක්මනට මේ කොල්ලට කියන දේ වැටෙනවා. වැටෙනවා. ඒ කියන්නේ දන්නව නේද නෑ. යාන්න අර ඒ කියන්නේ අර එකකින් කට්ටලි පස්සේ ගියානේ නෑ මේ දේවල් වෙන්න කලින් අපි පොඩ්ඩක් පස්සේ නැවුවා. ඒ කියන්නේ බලාගන්නේ දැන් අපිට කාලේ සීමාවක් තියෙනවා මේ දේවල් කරන්නේ නෑ නේද? එන්නේ මේ දේවල් ඉගෙනීමක් නෑ. ඉතින් අර එකපාරටකින් අර ගයින් ගෙඩියෙන් නෑ නේද නෑනේ. ඈ අර අර දරුවා හරියට තේරුම් කරලා දුන්නා නේද? ඈ ඔන්න අපි උඹලට පුසත්කාර කරලා ඔන්න අපිට
මොනවද මේවා දෙන්න කියනවා වගේ එහෙම බෑ නේද? මේම වැටෙන්නේ නෑ නේ. ඉතින් දෙනවා. දෙනවා මෑණි. සත්‍ය. පද්දුනක් යනකොට පිටිකේ තුච්චුත් වෙනමන්නේ. පහනාලෝකේ වැල්ලා නිවිලා සම්පූර්ණ කරනකොට නිකම් මෙතේ ඕම එනවා මෑණි. ඉතින් යන්ති ඕම හැරෙයි මෑණි. නේද? විශේෂ ශක්තිය නිර්මණය. විශේෂ ශක්තියක් නැතුව කිසිම මොන වරමක් වුණත් මොන බලගතු වුණත් මෑණි විශේෂ ශක්තිය නැත්තම් අමාරුයි මෑණි. දැන් මේ යහන් සබල තියෙන ආකාරය හොඳයිද කැපයිද ගැටලු මොනවා හරි තියෙනවද නෑනේ සියලියාමුදුරම ගන්න කියනවා මැද්දට හොඳයි එන්නද නෑනේ හොඳයි ඒ කියන්නේ මාරුවෙන් කියනවා ගම්මාරප්පච්චි සිව නෑ සිව එතනට ගම්මාරප්පච්චි ගාවටම සිව ගන්න කියනවා සිව මැද්දට ගන්න කියනවා ඒකද කොන් කරන්න එපා නේද මෑණි විශ්වයේ කොන් කරන්න බෑ නේද මෑණි ඈ ඒකේ මිදිරි නොමෑණි කොන් කරන්න බෑ භූමියට යන්නේ නෑ එහෙමයි එන්නද මෙතන බුදු ගුණ එහෙමයි හොඳයි බුදු මුල් කරගෙන හොඳයි ඒ කියන්නේ මෑණිනේ නේද එතකොට තමයි මෑණිනේ සුද්ධ වරන් නේද එහෙනම් මෑණිනේ අපි මේ සුද්ධ වරන් අරන් ආවනම් සුද්ධ ගමනක් යනවා නේද මෑණිනේ අපි අසුද්ධ වරන් ආවනම් ඔන්න ලේබීගෙන කපාගෙන කොටාගෙන ඔන්න යන්න ඕනේ මෑණිනේ අවශ්‍ය තැනට අර මෑණිය ගහන්නේ නේද ගාලා එනවන්නේ යන්නේ විදියට අපි ගාම්මේ මෑණිනේ පුළුවන් තරමක් මේ පැත්තේ යනවා පින් පැත්තේ නේද ඒ කියන්නේ බුදුන්ට අගෞරවය නොවන බුදුන්ගේ පන්සිල් පදපා රැකගෙන නේද මෑණිනේ ඈ බුදුන්ට පින් දීගෙන ඒ කියන්නේ බුදුන් දේශනා කර බුදු ගුණ සිහි කරමින් යද්දි මෑණිනේ කවුරුත් ධන ගන්නවා නේද කවුරුත් කියන්නේ යක්කු පෙරේද කුඹාණ්ඩිය මොක්කුද නේ මෑණිනේ ආන්නේ මේම කරද්දි කිය නැත්තම් ඒක තමයි මම යනවා